දැන් ඔය ඇන්ටන් ඇලොයි ෆියුරේ නේ ලුම්බිනි හොයාගත්තේ. ෆියුරේ කියන්නේ ඇත්තටම හොරෙක්නේ. ෆියුරේ වංචනිකයෙක් හැටියට හංගොල් මේ අන්තිමට සුසයිඩ් කරගත්තා. යා කරපු වංචාවන් හෙලි වෙලා ජොබ් එක නැති වෙලා යා පූජකවරයෙක් හැබැයි භාෂා කීපයක් දන්න දක්ෂයෙක්. ෆියුරේ අශ්වයන්ගේ තත්ත්වවල තියෙනවනේ බුරුමේ හාමුදුරුවෝ සල්ලි වලට මේ බුදුහාමුදුරුවන්ගේ දන්ත ධාතු කියන. ඒක ඔප්පු වෙච්ච එකක්. ඇලොයි ෆියුරේ ගැන හෙව්වොත්. ඒතර ඔය ඔක්කොම මේ ලින්ක් වෙනවනේ ගැඹුරු පුනර්භව කතාවත් මේ උපාසකම්මලා මෙච්චර මේ කට්ට කාගෙන දරදා වදින්න යන්නේ ඊළඟ භවයේ සුවපත් කරගන්නනේ. එතකොට දැන් ওই ධාතු ප්‍රශ්නේ සම්බන්ධයෙන් දැන් මහායානයේ පොහොර කතාවත් හොඳයිනේ. ඕනේ මම ඇත්තටම මේ පුල් කාට හරි පුළුවන් නම් පොඩි මේකක් හදන්න. ශ්‍රී මහ බෝධියට පොහොර පූජා කරන TSP NOP යූරියා පූජා කරනවා. හරි උපාසකමල ගෙනෙන්නේ. ඒ පොහොර ටික බෙදනවා රජරට ගොවියන්ට නොමිලේ. මේ කන්සෙප්ට් එක හොඳයි. මේ කන්සෙප්ට් එක පූජාවක් වෙන්න ඕන පරාර්ථය පිණිසනේ. මොකද බොජ්ජාරවතාරේ ශාන්තිදේවපාද හම්බ වෙන්නේ. මම කියන්නේ මෙහෙමයි සියලුම ගොවිතැන් කරන ප්‍රදේශවලත් සියලුම බෝධීන් වහන්සේලාට පොහොර පූජා වගේ පිළිතුරක් නිර්මාණය කරනවා. ගැඹුරු සතුටු වෙන්න මේ පාඩක් තවම මේ දළදා ප්‍රදර්ශනයකට දන්තාලේප කම්පැනි එකේ ස්පොන්සර් කරපු නැති එක කියන්නේ. ඒකත් මම හිතන්නේ වැඩි ආයතක නෙවෙයි ඈ. ඔව් දත්මදින මේ මේක. හැබැයි ඕක මම හිතනවා අර හාමුදුරුවෝ අර පූජා පූජා ප්‍රවර්ධනය කරන කට්ටියක් ඉන්නවනේ. එක්කෙනෙක් තමයි අපිට බයින තපුවනේ රතන හාමුදුරුවෝ. අනිත් එක්කෙනා තමයි මේ අනාරාධිතව ගෙවල් විහාරස්ථාන වල කඩාන පයින් වල්පොල ගෞතම හාමුදුරුවෝ. එතකොට මේ ඖෂධ පූජා තියෙනවා. අනිත් එක්කෙනා ෆ්‍රයිඩ් රයිස් දන්සල් දෙනවා එතන. එයාගේ පට්ටානේ නැත්තම් අහන්නේ නැහැ කවුරුත්. එළි වෙනකම් කියනවා මන් දන්නේ එයා මොනවා කියනවද කියලා එතන. එතකොට මේ පූජා වලින් මිනිස්සුන්ට ලැබෙන දෙයක් නැහැනේ. අරයාගේ ෆ්‍රයිඩ් රයිස් දන්සලින් නම් ප්‍රශ්නයක් නැහැ මොනවා හරි ඒ වේලා හරි පිරිවෙනවා. දැන් මම කියන්නේ දැන් මෙතුමා කියන එකේ මම මෙතුමා ওই කතාව කිව්වන් පස්සේ මම කල්පනා කරා යකෝ ඇත්ත කතාවක්. ඔව්. දැන් පොහොර ප්‍රශ්නේ ආවනේ. දැන් පොහොර ප්‍රශ්නේ කියන්නේ ආණ්ඩු බෙදලා ඊළඟට අපිට බැරිද හදන්න පූජා සම්ප්‍රදායක් රුවන්වැලිසෑයට හරි පූජනීය තැනකට පූජා කරනවා අර පිළිකා රෝගීන් දෙන දුර්ලභ ඖෂධ. සමහර ඖෂධ රුපියල් ලක්ෂ ගණන්. ඒ ඖෂධ නැත්තම් ඔය විශේෂයෙන්ම ඔය මේ අපි වෙනද නම් කියන එක හරිය නෑ අධි පෝෂදායක පිටිපැකට් වගේ එකක්. මොකද මේ මම දන්න අක්කා කෙනෙක් ඉන්නවා මේ නෙළුම් ජයකොඩි කියලා ඉන්නේ ස්කොට්ලන්තේ. එයාගේ විවාහ උත්සවයට එයා ආරාධනා පත්‍රෙම ගැහුවා. එන හැමෝම අර ඒ නම තියෙන පිටිපැකට් එකක් අරන් එන්න කියලා ගැමුණු. ඊට පස්සේ ඇත්තට මේක කැන්සර් හොස්පිටල් ඒක ඇත්තට පූජාවක් නේ. ඔව් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අරයා කරේ මේ වෙන මේවා මේ සිංගල ඖෂධ මොනවද කොටලා විකාරයක් කරපු එකනේ. එහෙම කරන්නේ නැතුව මං කියන්නේ අර අපේක්ෂා රෝහලට ගැලපෙන අපි මේ වල්පොල ගෞතම හාමුදුරන්ට බොහොම කාරුණික ඉල්ලීමක් අපි කරන්නේ. එතකොට උන්වහන්සේගේ ව්‍යාපාරයත් උන්වහන්සේට රැකෙනවා. එතකොට අර පිළිකා රෝහලේ රෝගීන්ගේ කාර්යයත් මේ වෙනවා. ඒගොල්ලන් දෙනුගේම දේශනයන්නේ යෝගිලාණන් උපට්ඨේ සෝමං උපට්ඨේ යමි ගිලනුන්ට උපස්ථාන කරයිද ඔහොමඩ උපස්ථාන කළේ වේ කියන්නේ. එතකොට මේ පිළිකා බෙහෙත් ද්‍රව්‍ය පූජා කිරීම සම්බන්ධව අලුත් පින්කමක් හැදුවොත් මං කියන්නේ ඒවා සමාජ සුබ සාධනයට හොඳයි. මං කියන්නේ එතකොට හාමුදුරුවන්ටත් ගානත් යනවා මිනිස්සුන්ටත් සෙතක් වෙනවා. ඇත්තටම දිව්‍ය ලෝකයේ තියෙන චාතුර්ම මහරජිකාදී සම්පතුත් ලැබේ. ඔව් ඒවත් හම්බ වෙනවා මේවා. නැති වුණත් තමයි ආත්ම තෘප්තිය. ආත්ම තෘප්තිය තියෙනවානේ. දැන් අර පොහොර මේක ගැන අපි ආපහු කතා කරොත් එහෙම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ගෙදර යන්න හේතු වෙච්ච එක කාරණාවන්නේ පොහොර කේස් එක. එතකොට දැන් මේ එක කියන්නේ ප්‍රධානම කාරණාව ඊළඟට ගොවියොත් පොහොර සහනාධාර ඉල්ලනවා ඒගොල්ලන්ගේ ගොවිතැන් සම්බන්ධව ඒගොල්ලෝ කියන දේ තමයි රාජේන්ද්‍රලා අග්‍ර කොටස ශ්‍රී මහ බෝධියන්නේ පූජා කරන්නේ. එහෙනම් ඒකේ පළවෙනි පියවර අපිට පටන් ගන්න බැරිද? අලුත් සහල් මංගල්‍යයෙන් හාල් පූජා කරනවානේ. ඔව්. කියන හාල් ටික දෙනවා ගෙනල්ලා. ඔව්. මම කියන්නේ ඒකයි හාල් ටික දෙනවා. හාල් ටික දෙන්න වැඩියෙන් පොහොර පන්සලෙන් දෙමු කියලා මම කියන්නේ. දෙන්න පන්සල වියදම් කරන්න ඕනේ නැහැ. පටන් ගත්තොත් නේද? පොහොර පූජාව පටන් ගත්තොත් කියන්නේ ඔතන මේ හාමුදුරුවරු අපේ කියන්නේ පූජා හාමුදුරුවරු පැහැදිලිවම ඒක අපිත් මේක ප්‍රොමෝට් කරන්න උදව් කරනවා. අපිත් ඒක කරන්න උදව් කරනවා. ඔව්. මොකද අපි දන්නවා දැන් අපි රාජ රටින් ආපු ස්වාමීන් වහන්සේලා හැටියට අපි දන්නවා ගොවියෝ නගන මේවා එක තමයි ඒගොල්ලන්ගේ ඉඩම් වලට දෙන පොහොර ප්‍රමාණය මදි කියලා කියනවා. ඔව්. ඒකට වඩා වැඩි අස්වැන්නක් ගන්න පොහොර යොදන්නත් වෙනවනේ. ඔව්. එතකොට ඊටාම මේවා එක තමයි දැන් අපි ස්වාමීන් වහන්සේලාට යෝජනා කරන්න පූජා තියෙන නිරර්ථක පූජා අයින් කරන්න. ඒ කියන්නේ මේ පූජා මොඩර්න් කරන්න කියලා අපි කියන්නේ. ඒ කියන්නේ මේ පූජා හදන්න මිනිස්සුන්ට සුබ සාධනයක් යන විදිහට. එතකොට ඇති කෙනාගෙන් ගන්නවා. නැති කෙනාට දෙනවා. හොඳ ක්‍රමයක් මේක. මම කියන්නේ. ඔව්. ඔව්. ඇති කෙනාගෙන් ගන්නවා. දැන් මොකද සියලුම ඒ කියන්නේ දැන් වට කියන්නේ දිව්‍ය ලෝකේ යන්නද හම් වෙනවා නම් ඕන දෙයක් දෙන කට්ටිය ලංකාවේ ඉන්නේ.
එතකොට ඒගොල්ලන්ගෙන් මේ පොහොර ටික අරගන්නවා. ඒගොල්ලෝ සල්ලි වේදම් කරලා පොහොර ගේනවා. මොකක් හරි ගාතාවකුත් අපි හදලා දෙන්න. නෑ ස්වාමීන් වහන්සේලා දන්නවා ඔයාට ඉතින්. අලුත් ගාතා හදන්න පුළුවන් මේවා කරලා ඒ ටික හදලා ඒ පූජාව තියලා අපි පොහොර කියන්නේ අම්පාර පොළොන්නරු අනුරාධපුර වගේ ගොවිතැන් කරන මහා පරිමාණ වගා කරන මේවා වලට දෙමු. එතකොට අලුත් පූජා දෙකක්. ඔව්. ඉතින් ඒ වගේ තත්වයකට යන්නයි කියලා අපි අර්ථ සම්පන්නයි. අපි දැන් අපිට බයින අපේ මේ ලබනూరు කන්දේ මහත්මයාට අපි කියනවා උන්වහන්සේටත් පුළුවන් ඒක කරන්න. ඊළඟට අර ටැබ් වගේ මේ වගේ සමහර ආන්දුල ටැබ් හම්බෙලත් නැහැ. ඒ වගේ මේ මාටියා ගේම් ගහන්න නැතුව පැහැදිලිවම අර වගේ දේවල් කරන එක හොඳයි. හොඳයි. ඒ වගේ දෙයක් ඔබ වහන්සේට පටන් ගන්න පුළුවන්. දැන් ඔබ වහන්සේ කොහොමත් ඉන්න මේවල ඒ කියන්නේ රක්ෂිතයකින් ඉන්නේ ආම්දුරු. ඒකට ඊයේ පෙරේදා මම හිතන්නේ මේ නිලධාරිනුත් කඩාන පැනලා තිබ්බා. එතෙන්ට මොකද ඇල මාර්ගය සම්බන්ධව අර්බුදයක් දාලා. එතකොට මම ඒ කියන කාරණාව තමයි හාමුදුරුවන්ට අපි ඔබ වහන්සේලාත් එක්ක අපේ ගැටුමක් නැහැ. මේ වගේ පූජා හදන්න. ඔව් නිරර්ථක පූජා වලින් බැහැර වෙලා. රතන හාමුදුරුවන්ට ප ဋ ාණේ කියනවට වඩා අපි පුළුවන් නේ කියන පොහොර ප ဋ ාණේ වගේ අලුත් එකක් හදන්න. බැරිද? තව බැරිද? ඇත්තම ඉගෙන ගන්න ළමයිට අභ්‍යාස පොත් පූජාව. ඒ අභ්‍යාස පොත් ටික බෙදෙනවා ළමයින්ට. දැන් මේ වැට් එකත් එක්ක මේ කියන්නේ මුද්‍රණ මේවා හිටන් ගණන් ගිහලා තියෙනවා. දැන් ගැමුණු දැන් මේකෙන් පරිබාහිර එකක් දැන් කතරගම දෙවියන්ට පූජා කරනවනේ රත්තරන් බඩු අපේ කට්ටිය ගිහින්. ඒවා කපුව ගෙදර ගෙනියනවනේ. ඒ ස්වර්ණාභරණයේ වටිනාකමට මේ මන පාසල් උපකරණ ටිකක් අරගෙන ළමයින්ට දීලා කතරගම දෙවියන්ට පින් දුන්නොත් ඒක කොයිද මොකද කතරගම දෙවියෝ චේටිය කියලා වල්ලියම්මඩ දෙන්න. මේ කපුවට දුන්නේ කියන්නේ. මේ කොයිතරම් මගේ සමාජ මේ සුබ සාධනයක් වෙයිද? මගේ අපි කරන පූජාවක් වේවා ආගම පිළිවෙතක් පරාර්ථය පිණිස වෙන්න ඕනේ ඒක අර්ථ සම්පන්න වෙන්න ඕනේ.